මගේ හිතේ කාටවත් කියන්න බැරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට මටම හිතෙනවා මේක මෙච්චර හිතන්න තරම් ප්‍රශ්නයක්ද කියලා. අනික මගේ වයසේ අනිත් ළමයි එක්සෑම් එකට හොඳට රෙඩි වෙද්දි මට විතරක් ඇයි මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතෙනවා. ඒ නිසා මේක මගේ යාළුවෙක්ට හරි කියන්නත් මට ලැජ්ජයි. ඒ වගේම බයයි. එයාලා මං ගැන මොනවා හිතයිද කියලා හිතෙනවා. මේ ගැන හිතලා දැන් නම් මගේ ඔළුවත් රිදෙනවා. වෙනදට වඩා අනවශ්‍ය දෙයකටත් මට දැන් හොඳටම තරහ යනවා. අනික මුළු ප්‍රශ්නෙම දන්නේ නැතුව සමහර අය දෙන උපදේශ අහුවම මට ඊට වඩා තරහ යනවා. පාඩම් කරන කිසි දෙයක් මේ නිසා මට හරියට මතක හිටින්නේ නැහැ. හැමදේම පැත්තකට දාලා පාඩුවෙන් නිදා ගන්න තිබ්බනම් ඇති කියලා හිතන වාර අනන්තයි. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා ඔයත් ඉන්නේ අපහසුතාවයෙන්ද? හිතේ තියෙන ප්‍රශ්න වලට හොඳ උත්තරයක් අපි එකතු වෙලා කතා කරමු. මම දුලංචනා සුභවික්‍රම මනෝවිද්‍යාවලන ගෞරව උපාධිධාරී මනෝපදේශකවරියක්. මම ඉන්නවා නුවර IFB කොලෙජ් එකේ අඟහරුවාදා බදාදා සහ සිකුරාදා දවස්වල. ඔයාලට පුළුවන් වෙලාවක් වෙන් කරගෙන ඇවිත් මාව මුණ ගැහෙන්න.